සිරිපාලට ලොකු සැකයක් තිබ්බා පවුලට හොර මිනිහෙක් ඉන්නවා කියලා. හැබැයි කොච්චර try කරත් කිසිම සාක්කියක් හොයාගන්න බැරි වුණා. සිරිපාල ගියා කට්ටඩියෙක් ගාවට. කට්ටඩිය කියනවා මට ඕක සුටුස් ගාලා හොයලා දෙන්න පුළුවන්. මහත්තයා ගිහලා මිදුලේ පයට පෑගෙන දැනකින් වැලි මිටක් අරන් එන්නොක් කියලා. ටික වෙලාවකින් සිරිපාල වැලි මිටත් අරගෙන ආපහු කට්ටඩිය ගාවට එනවා. කට්ටඩියත් මතුරලා කරලා ඔව් මට ගෑනු පරාණක ඡායාවක් පෙනීගෙන එනවා. ඇඳක් උඩ නිර්වස්තරෙන්. ඒ ළඟින්ම පිරිමි රූපෙකුත් පෙනීගෙන එනවා. සිරිපාලට හොන්තටම මල. ඉන්දපන්කෝ අද අතටම අල්ලගන්න කියලා එවෙලම ගන්නවා වීඩියෝ කෝල් එකක්. සිරිපාලගේ නෝනා ආන්සර් කරලා මොකද වදේ මම මේ වැඩ කරන ගමන්. මං දන්නවා වැඩේ. කෝ පෙන්නනවා වටපිටාව ඇත්තටම ඔෆිස් එකේ නම්. කිව්වම නෝනත් කිසි වෙනසක් නැතුව ඔෆිස් එක වටේ පෙන්නලා තමුසෙට අමු කැවිලාද කියලා ෆෝන් එක තියෙනවා. ඒ වෙද්දි කපුවට දැන් ගෑනු පරාණේ හොඳට පේන්න ගන්නවා. කපුව අහනවා මහත්තයා මේ වැලිමිට කොහෙන් ගෙනාව කියලාද කිව්වේ? අපේ ගෙදරට ගොඩක් දුරයිනේ. මං ඉතින් කට්ටඩි මහත්තයාගේ මිදුලෙන්ම ගත්තා කියනවා.